Hi guys, welcome back to my YouTube channel. ඊයේ හවස මම පොලොස් ඇඹුලක් හැදුවා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ගොඩක් සරල විදිහට ගැමි රසයෙන් යුක්තව පොලොස් එකක් හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. අපේ වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා මේ තියෙන යාළුවනේ මම හදපු පොලොස් ඇඹුල. මේක හදන්නේ කොහොමද කියලා දැන් ඔයාලට බලන්න පුළුවන්. හදලා බලන රස කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. අපි පොලොස් ඇඹුල හදාගන්න කලින් පොලොස් ගෙඩිය හොඳට සුද්ධ කරගන්න ඕනේ. මුලින්ම අපි පොලොස් ගෙඩිය හොඳට සුද්ධ කරගෙන පොඩි කෑලි වලට කපා ගනිමු. මම මේ පොලොස් ඇඹුල හදන දවස්වල, ඒ කියන්නේ මීට මාසෙකට විතර කලින් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් තමයි මේක. ඒ දවස්වල පොලොස් තිබුණ නැහැ. ඉතින් මම මේ පොලොස් ගෙඩිය ගොඩක් අමාරුවෙන් හොයාගත්තේ. ඔයාලට මම ඒක කොහොමද හොයාගත්තේ කියලා වීඩියෝ එකකින් අරන් එන්නම්කෝ. පොලොස් ගහෙන්ම මගේ අතින්ම කඩාගත්ත පොලොස් ගෙඩියක් තමයි මම අද මේ ඔයාලත් එක්ක එකතු වෙලා හදන්නේ. මේ පොලොස් ගෙඩිය නම් ගොඩක් පොඩි තමයි. හැබැයි ඒක ගොඩක් රසට තිබුණා. මම මිරිස් කුඩු ටිකකුයි 3-5 කුඩු ටිකකුයි එකට මික්ස් කරලා ඒ ටික ටිකක් කළු වෙන්න බෙද ගන්නවා. ඊට පස්සේ මම බෙදගත්ත මිරිස් කුඩුයි 3-5 කුඩුයි පොලොස් එකට එකතු කරගන්නවා. මම කහ කුඩු ටිකකුයි අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි, සුදු ලුණුයි, කරපිංචායි, රම්පේ, ඒ වගේම ගොරක කෑලි ටිකකුයි කලින්ම පොලොස් එකට එකතු කරලා තිබ්බේ. දැන් මම එකතු කරන්නේ ගම්මිරිස් කුඩු. මේට අමතරව මම එකතු කරන්නේ පොල් වතුර ටිකක්. පොල් වතුර එකතු කරපුවාම පොලොස් ඉක්මනින් මෙලෙක් වෙනවා. ඒ වගේම හරිම රසට අපිට මේ පොලොස් ඇඹුල හදාගන්න පුළුවන්. ඔයාලට ඕනි නම් කුරුදු පොතු කෑල්ලක්, එනසාල්ලට 2ක් 3ක්, කරාඹු නැටි 2ක් විතර එකතු කරගන්නත් පුළුවන් මේ පොලොස් ව්‍යංජනයට. හැබැයි මම අද හදන්නේ හරිම සරල විදියට. හැමෝටම හදන්න පුළුවන් විදියට. ඒ වගේම ගෙදර තියෙන බඩු අඩු ප්‍රමාණයක් භාවිතා කරලා රසම රස පොලොස් ඇඹුලක් හදාගන්න විදිය තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම දැන් මේ කිරි සහ දී කිරි එකට එකතු කරලා තමයි එකතු කරන්නේ. මොකද පොලොස් එක අපි එකපාර කිරි දාලා තමයි තම්ම ගන්න ඕනේ. සැරින් සැරේට කිරි දාලා තම්ම ගත්තාම ඒක සවුත් වෙන්න බලනවා, පිළිණි වෙන්න පුළුවන්. ඒ නිසා මම කරන්නේ දී කිරි, මිටි කිරි එකටම මිරිකගෙන ඒ ටික එකපාරම පොලොස් එකට එකතු කරලා ලිපේ තියලා හිමීට පොලොස් ඇඹුල හදාගන්න. මට වඩා රසට පොලොස් හදන අය ඕන තරම් ඇති. ඒ වුණාට මම හරිම සරල විදියට මම හදන විදිය තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ.
මම අද මේ විදිහට පොලොස් ඇඹුල හැදුවට තා විදි ගණනාවක් තියෙනවා. ඔයාලත් එක්ක මම ඉදිරි වීඩියෝස් වලදී ඒ විදි වලටත් පොලොස් ඇඹුල් හදාගන්න විදි ෂෙයා කරගන්නම්කෝ. ඒ විතරක් නෙවෙයි. ඔයාලා කොහොමද පොලොස් ඇඹුලක් හදාගන්නේ කියලා මටත් දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මම දැන් ගින්දර ටිකක් වැඩිපුර දාලා පොලොස් එකට දාපු කිරි ටික පැහෙනකම් පොඩ්ඩක් කාලවම් කරගන්නවා. ඒ මොකද දන්නවද? පොලොස් එකේ කිරි ටික කැට ගැහුනොත් එහෙම පොලොස් එකේ රස අඩු වෙනවා. ඒ වගේම ඔයාලා පොලොස් එකේ කිරි ටික පැහෙනකම් පොලොස් එක වහන්නත් එපා. ඔයාලට කරන්න තියෙන්නේ පොලොස් එකේ කිරි ටික පැහුනට පස්සේ ලිපේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා පොලොස් එක වහලා පොලොස් එකට නිදහසේ ඉඳෙන්න දෙන්න. මේ බලන්නකෝ ලස්සනට පොලොස් ඇඹුල හැදීගෙන එන විදිය. දැක්කම කන්න හිතෙනව නේද? මම කියන්න ඕනේ මේක අනිවාර්යෙන් ඔයාලට කොලෙස්ටරෝල් තියෙන කට්ටිය, තෙල් කන්න අකමැති කට්ටිය මේ විදිහට නම් පොලොස් හදලා ගන්න එපා. ඔයාලට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මුලින්ම පොලොස් ටික වතුරෙන් තැම්බෙන්න තියලා කිරි ටිකක් එකතු කරලා පොලොස් එක හදාගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.